ආයිබෝවන් ටුක් ටුක් ටියුබ් BSL අපේ YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවට අලුතෙන්ම ගොඩ බැහැපු 3 wheel එක ගැන. මේක හැබැයි ඔය කට්ටිය වරදවා හිතන්න එපා. මේක කිසිසේත්ම ඩේවිඩ් පීරිස් එකට වැඩ එකක් නෙවෙයි. ලංකාවට අවුරුදු 5කට විතර පස්සේ 3 wheel ගොඩ බැස්සේ. ඉතින් ඒ ගැන තමයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න තීරණය කරේ. ඔයාලගේ අදහස් තියෙනවා නම් වීඩියෝ එකෙන් පස්සේ අපේ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාගෙන යන්න. ඉතින් BS6 නැත්නම් මීට කලින් පොලිසියට දීලා තිබ්බ මොඩල් එක BS4 මොඩල් එක. එන්ජින් ධාරිතාව 236යි cc. ඉතින් මේ මොඩල් එකේ වාහනේ සේෆ්ටි ඩෝස් වැඩි කරලා, එතකොට ෆෝන් හෝල්ඩර්ස් ගහලා, සස්පෙන්ෂන් හොඳට හදලා, ভাইබ්‍රේෂන් එක අඩු කරලා තමයි ආවා කියලා ඩේවිඩ් පීරිස් එකෙන් මේක ප්‍රොමෝට් කරන්නේ. හැබැයි මේකට සමාජයේ විවිධ මත තියෙනවා. 16,90,000ක් වගේ ගානකට වැට්ටක නැතුව මේ වාහනේ මිල කරලා තියෙනවා. දුප්පතාගේ හිතවතා කියලා තමයි මේ කට්ටිය මේ ටැග් ලයින් එක ගහලා තියෙන්නේ. හැබැයි වැට්ටකත් එක්ක මේක රුපියල් ලක්ෂ 20කට වගේ යනවා. රුපියල් ලක්ෂ 20ක් කියන්නේ දුප්පතාගේ හිතවතාගේ වාහනේ වෙන්න බෑ කියලා සමාජයේ සමහර අය කියනවා. ඉතින් මෙයාලගේ කැම්පේන් එකෙත් අපිට සෝෂල් මීඩියා ඒ වගේම වෙන ප්ලැට්ෆෝම් වලට ගියාම පේන්න තියෙනවා 75ක් විතර ඊටාම නෙගටිව් ගණේ නැත්තම් මේකට බැනලා ඒ වගේම වැරදි කියලා කමෙන්ට් කරලා තියෙනවා. ඒ එක එක්කෙනාගේ අදහස්. මේක අපේ channel එකේ අදහස නෙවෙයි. ඉතින් වාහනේ හොඳ වගේම නරකක් තියෙන්න පුළුවන්. ඒක අපිට දැනගන්න වෙන්නේ මේ වාහනේ පාවිච්චි කරනකොට. මිනිස්සු නැත්තම් පාරිභෝගිකව මේක අරගෙන පාවිච්චි කරලා පස්සේ තමයි අපිට මේකේ හොඳ නරක දැනගන්න පුළුවන් වෙන්නේ. දැනට තියෙන මට්ටම අනුව මේ වාහනේ වරදක් කියන්න බෑ කියලා තමයි ගොඩක් මැකැනික්ස්ලා නැත්තම් ගරාජ්මන්ලා කියන්නේ. මොකද මේ වාහනේ ගැන තාම කිසිම දැනුමක් ඒ අයට ලැබිලත් නැහැ. ඉතින් වාහනේ පාවිච්චි වෙද්දි, මේන්ටේනන්ස් වෙද්දි, රිපෙයාර්ස් වෙද්දි තමයි එයාලට උනත් දැනගන්න පුළුවන් මේ වාහනේ කොහොම වෙයිද කියලා. ඉතින් අපිත් බලාගෙන ඉමු. ඔයාලගේ අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. මේකේ හොඳ කමෙන්ට්ස් වගේම නරක කමෙන්ට්ස් තියෙන්නත් පුළුවන්. ඕනම කෙනෙක්ට ඕනම මතයක් දරන්න. ඒ වගේම තමන්ගේ අදහස් නිදහසේ වෙන කෙනෙකුට කාර්යදරයක්, හීරයක්, පීඩාවක් නොවන විදිහට ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. ඉතින් ඔයාලගේ කමෙන්ට්ස් නැත්නම් අදහස්, යෝජනා වෙන කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ අදහස දාගෙන යන්න. මේක දකින්න කෙනෙක්ට වුණත් එතකොට අදහසක් ගන්න වගේම මේ 3 wheel එකක් මිලදී ගන්නවද නැත්නම් තියෙන 3 wheel එකම තියා ගන්නවද, ගෙදර පාවිච්චිට වෙන වාහනයක් ගන්නවද කියන එක එයාලටම තීරණය කරන්න පුළුවන්. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. මේ වගේම තවත් 3 wheel ගැන වැදගත් කරුණු අරගෙන 3 wheel සම්බන්ධ දැනුම අරගෙන ඔයාලට ඉස්සරහට වීඩියෝස් අපි අරගෙන එනවා. අපිත් එක්ක අනිවාර්යයෙන්ම එකතු වෙලා ඉන්න. 3 wheel වලට ආදරය කරන, 3 wheel ගැන දැනගන්න කැමති වගේම 3 wheel වලට උනන්දු අයට මේ channel එක ඉතාම වැදගත් වෙයි. අපි දුප්පතාගේ හිතවතා ගැන කතා කරපු මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් අපි එනවා. එහෙනම් ජය වේවා.